සාමාන්‍යයෙන් විකිරණශීලී මූලද්‍රව්‍යයන්ගෙන් පිටවන කිරණ අපේ ශරීරයට අහිත කරයි. නමුත් මාරි කියුරි මේ විකිරණශීලී මූලද්‍රව්‍ය කිසිම ආවරණයක්වත් නැතුව ඇයි ගවුම සාක්කු එහෙම දාගෙන හිටියා කියලා කියනවා. එතකොට මේ විකිරණශීලීතාවය එක පටලව ගන්න එපා එන්ට්‍රොපිය. කපුරු බෝලයක් කබඩ් එකට දැම්මට පස්සේ මේ කපුරු බෝලේ ප්‍රමාණය එන්න අඩු වෙනවනේ. සාමාන්‍යයෙන් විකිරණශීලී මූලද්‍රව්‍යයන්ගෙන් පිටවන කිරණ අපේ ශරීරයට අහිත කරයි. ඒක හින්දා විකිරණශීලීතාවය කියන ශේෂ්ත්‍රය පිළිබඳව වැඩි පරීක්ෂණ පවත්වන්නේ ගොඩක් අඩුවේ. නමුත් මාරි කියුරි මේ විකිරණශීලී මූලද්‍රව්‍ය කිසිම ආවරණයක්වත් නැතුව ඇයි ගවුම සාක්කු එහෙම දාගෙන හිටියා කියලා කියනවා. ඉතින් මාරි කියුරි තමයි රේඩියම් හොයාගත්තේ විකිරණශීලී ගුණය ඉතාමත්ම ඉහළ මූලද්‍රව්‍යයක් කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ළමයි මොකද විකිරණශීලීතාවය කියලා කියන්නේ? ඇතම් පදාර්ථ ළමයි, ඒ කියන්නේ හැමෝම එහෙම නෙමෙයි, ඇතම් පදාර්ථ මෙහෙම අංශු විමෝචනය කරනවා. මේක කරන්නේ සංසිද්ධව. එතකොට සංසිද්ධව මේ අංශු පිට කිරීමේ හැකියාව හොයාගත්තේ 1896 දී. දැන්ට අවුරුදු 130කට ආසන්න ප්‍රමාණයකට කලින් සර් හෙන්රි බෙකරල් කියන විද්‍යාඥයා තමයි මේක හොයාගත්තේ. හැබැයි එතනින් අවුරුදු 3කට පස්සේ, ඒ කියන්නේ 1899 දී මේ විකිරණශීලී මූලද්‍රව්‍යකින් පිටවිය හැකි කිරණ තමයි ඇල්ෆා, බීටා සහ ගැමා කියලා හොයාගත්තේ සර් අර්නස්ට් රදර්ෆර්ඩ් විසින්. එතකොට මේ විකිරණශීලීතාවය එක පටලව ගන්න එපා එන්ට්‍රොපිය. කපුරු බෝලයක් කබඩ් එකට දැම්මට පස්සේ මේ කපුරු බෝලේ ප්‍රමාණය එන්න අඩු වෙනවනේ. මේක ඇවිල්ලා එන්ට්‍රොපියේ සංසිද්ධියක්. එතකොට විකිරණශීලීතාවය කියන්නේ වෙනස්. එනම් මේ ප්‍රශ්නෙට පිළිතුර ගත්තොත් එහෙම මේ ප්‍රශ්නේදී අහන්නේ විකිරණශීලීතාවය හොයාගත්තේ කවුද කියලා? උත්තරය අංක 2. ඒ කියන්නේ හෙන්රි බෙකරල් තමයි විකිරණශීලීතාවය හොයාගත්තේ.